හැබැයි චේතනාගේ බර්ත්ඩේ එක පරක් වෙලා තියෙන්නේ. ඒ වුණාට චේතනාට පොඩි gift එකක් කරගෙන ආවා මම. චේතනාගේ බර්ත්ඩේ එක දෙසැම්බර් month එකේ. මේක අරගෙන යන් අපේ චේව බලන්න. අපි දෙන්නත් එක යනවා ෆිල්ම් එකක් බලන්න. නෙළුම් කුලන මම එකපාරක් බැලුවා. මේ දෙන්නත් එක තයි බලන්න බෑ. ඒ තරම් වැදගත් ෆිල්ම් එකක් දෙපාරක් බැලුවට ප්‍රශ්නයක් නැහැ. යා. අපි යකෙක් වගේ මල පැනලා මට බැන බෑ. අන්න ඉන්න බලන්න. මල් පෙරේතෙක් වගේ කවම්. ඉතින් කිව්වා වගේ මං ඇවිල්ලා ඉන්නේ අපි චේතනාගේ භාග්‍යයත් එක්ක ලස්සන ෆිල්ම් එකක් බලන්න කියලා. ඉතින් චේතනාගේ බර්ත්ඩේ එකට මට හිතෙනවා චේතනාගේ මල් බොකේ එකක් කියන බර්ත්ඩේ එක පහවෙලා මාසයක් වෙනවා. නමුත් මට ඩේට්ස් මතකයි මට මොකද දෙන්න බැරි වුණානේ. ඉතින් ඒ නිසා මම ආවිලි මල් බොකේ එකක් අරගෙන ආවා. භාග්‍ය යනකම් ඉන්නවා. භාග්‍ය එන්නේ තා ටිකක් වෙලා යනවා. ටිකට්ස් ඔක්කොම අරන් තියෙනවා. ඉතින් ඒකෙන් චේතනා අරගෙන තිබුණා කීල්ස් එකෙන් සිල්පා. හරිම රසයි. අපිට මේ කීල්ස් එක පිළිපොත් ගන්න නිසා මට වඩා රසයි කියලා. ඉතින් මම ඒකත් කන ගමන් චේතනා මගෙන් අහනවා මල් බොකේ එක යගේ මොන ගන්න දීපම එයාම අඳුරගන්න බැරි වෙනවද කියලා. ඉතින් ඒ තරම් එයා මලක් වගේ ලස්සනයි කියන එක මං කෝ ඔව් මට බැරි වුණා. මම කල්පනා කරා මේ මල් ලස්සේ මම පස්සක් මලක් දෙන්න කොයිලා. ඉතින් වැදගත් විදිහට ඔහොම චුට්ට කන්න ඕනේ නැහැ. ඔයා කන විදිහට කන්නක් ගමු. මම කාලා නැහැ. කොහමද දෙ? ඔය කියන්නේ කී කන්න කැමති නැති මම කුල්ෆි කියන එක කාලා නැහැ. මං ඉතින් ඔහොම කාලා තියෙන අයිස්ක්‍රීම් විතරයි. මං දන්නේ නැහැ ඒක. එකක් කාලා බලන්න. ඒක තමයි. කොෆි ගමනේ රෝස් මලයි බාගිට වෙන එකක් අරගන්න කියලා. ඒක මේ අර අතේ තියාගන්න බෑනේ. කැඩුවත් ඔන්න ඉතින් භාග්‍ය මැසේජ් එකක් ගහලා ඇවිල්ලා ඉන්නේ කියලා අපි දැන් යව හම්බෙන්න යන ගමන් ඉතින් කොට දවසට පස්සේ තමයි අපි තුන්දෙනා සෙට් වෙන්නේ විශේෂයෙන් මූවි එකකට. ලංකාවේ මූවි එකක් එකට අපි බලලා තියෙනවද කියලා මට මතක නැහැ. ඉතින් ඔන්න කොහොම හරි අද දවස දාගත්තේ බොහොම අමාරුවෙන් ඇල්ලේ ගිහිල්ලා ඇවිල්ලා බිසි වෙලා ඒ එන දවස් කිහිපේ මම සාමාන්‍යයෙන් කොළඹ ඉඳලා නම් ඉන්නේ සතියක් වගේ සතියක් එකමාරක්. ඉතින් දෝනි ඉස්කෝලේ යන එකයි මම මගේ යාළුවෝ හම්බෙන එකයි කොහොම හරි මේ අපේ කරගන්නවා. ඔන්න එනවා අපේ භාග්‍ය ගෝලේ. ඉතින් තුන්දෙනාත් එක්කලා යන්නයි හදන සිනමා එකට මම හොරෙන් ගත්තා සෑන්ඩ්විච් වගේක්. සෑන්ඩ්විච් එක බෑග් එකේ තියෙන්නේ. සෑන්ඩ්විච් දෙකක් හම්බ වෙනවා. ඩෝෆ් එකක් තියෙනවා. එක සෑන්ඩ්විච් එකක් ගත්තා. හුන්නොත් එකයිනේ හම්බෙන්නේ කියලා ඒකත් බෑග් එකේ දාගෙන ඔන්න සිනමා එක පටන් ගත්තා. මූවි එක පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ගියා මොනවා කන්න කියලා දවල්ට අපි ආවේ සෑම්ස් හෑන්ඩ් එකට. ඒක තියෙන පිළියන්දල පාරේ. ඒ කියන්නේ මොට මොළුණු තැනලා පිළියන්දලින් සෙට් කරලා ඉවරකලන් තැනලා ඒ වගේ ස්පොට් එකකට භාගය ගත්තේ සුප් එකක්. එතකොට අපි ගත්තේ ෆ්‍රයිඩ් රයිස් එකක්. මොකද මම සෑන්ඩ්විච් කාපු නිසා අරගෙන නැහැ. සුප් එක නම් ඇත්තටම මාර රසයි. ෆ්‍රයිඩ් රයිස් එක විතර හිට් එකක් නෙමෙයි. හැබැයි මම මේගොල්ලන්ගේ කාලා තියෙනවා කොත්තු එක. ඒක වෙනම දිහක් පට්ට රසයි බොර කියන්නේ කොත්තු එක නම් ආරසයි. ඉතින් භාගී කොත්තුට ආසන්න තමයි අපි අද ගත්තේ. ඔන්න ඒව කාලේ ඉවරලා අපි ආයෙම තව මූවි එකක් බලමු කියලා. මොකද අද දවස් අපිට නාඩ බලක් ස්පෙෂල් නිසා ගොඩ දවස් ගියේ හම්බ වෙන්නේ නැහැ. මුන්දන කතාවන තව එකක් බලමුද ගෙදරින් බැනුම් අහගෙන කියලා. ඊට පස්සේ අපි සෙකන්ඩ් මූවි එකට යනවා. ඒක නම් අපිට කිව්වේ භාගී එක ලස්සනයි එක සීරියස් කියලා. වොෂ්රූම් එකේදී අතරතුර ඔය චේතනාව බය කරා. ඉතින් මොන කොහොමද සෙකන්ඩ් මූවි එක යනවා. ඒක පොලිටිකල් පැත්තෙන් කරපු මූවි එකක්. හරිම ලස්සනයි ඒකත්. ඒකේ හොඳ ස්ටෝරි එකක් තියෙනවා.
ඒක බලන්න තමයි දැන් හදන්නේ. ඒකත් බලලා ඉවරලා ඔන්න චේතනා ගියා ඉක්මනට බබාව ගන්න කියලා ඔන්න බාගේ එයාගේ ටොක් එකට නැග්ගා. ඊට පස්සේ මම ගෙදර යනවා. අපි තුන්දෙනාගේ අද දවස හිනා වෙලා මාර සතුටින් ගෙවුණා කියලා හිතනවා. ඊට පහුවෙනිදා උදේ ගොබලෝ ආයෙ ස්කූල් ගෙනියන ලෑස්ති වෙනවා. මේ සතියේ මම මොනවා නැත්තත් එයාව ස්කූල් දානවා කියලා හිතුවා. මොකද ඇල්ලේ ගියත් අර ස්කූල් එක මිස් වෙන නිසා. කියන්න ඕනේ ඉස්කෝලේත් එක්ක කතා කරලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නවා ගොබලෝගේ මේ අවුරුද්දේ ඇටෙන්ඩන්ස් එච්චර රෙගියුලර් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න බබා ස්කූල් එකට දාන්නයි හදන්නේ. දාලා ගොඩක් වැඩ තියෙනවා දවසෙත් කරගන්න. හැබැයි අද දවසේ නම් මට ඔයගලන්ට වෙන දේවල් ගොඩක් දේවල් පෙන්වන්න වෙන එකක් නැහැ. බලමු අද දවසේ යන්නේ කොහොමද කියලා. Okay. ඇයි අර අනිත් ගෙස්ලා දෙන්නා බස්සන්න ඇවිල්ලා ඒ මිනිස්සයා නතර කරන් හිටියා එන්න බෑ කියලා. කිව්වා වගේම මට ඊට පස්සේ දවසේ හෝ දවස් කිහිපයක් රෙකෝඩ් ගන්න ගන්නවා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ අපිට ආයෙ ඇල්ල බලා පිටක් වෙන්න ඕන. මොකද අපේ ඊට පස්සේ ආපු බුකින්ග්ස් ටික නිසා ඉතින් මේ සීරීස් එකේ කරන්න ගොඩක් දකින්න වෙන්නේ මගේ ඇල්ලේ විලායක සහ ඒ යන්නේ අතරතුර මේක අපිට ගැස් කෙනෙක් වෙන වීඩියෝ එකක්. මම ජීවිතේට මෙහෙම වීඩියෝ එකක් අරගෙන නැහැ. මම ගොඩක් සර්ප්‍රයිස් වුණා. අහසේ වලාකුළකට මෙච්චර දේවල් කරන්න පුළුවන්ද? අර කන්ද හැපි හැපි එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා අපි ඕක නිකන් අපේ ඇස් දෙකෙන් පීවි එහෙම බැලුවා නම් මෙච්චර වේගෙන් අපිට පේන්නේ නැහනේ කොච්චර දෙයක් බලාකුළකට කරන්න පුළුවන්ද කියලා මේ වගේ වීඩියෝ එකක් හැදුවම තමයි ඒකෙන් පේන්නේ බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් එදා උදේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක තමයි පොල් රොටි පරිප්පු ඒ වගේම පොල් සම්බෝල. ඉතින් ඊට පස්සේ ෆෘට් ප්ලාටර් එකක් තිබුණා ඒගොල්ලන්ට. ඊට පස්සේ වෙජිටබල් බේක් කරලා තිබුණා. එග්ස් තිබුණා. ඒ වගේ ලොකු වෙරයිටි එකකින් තමයි අපි ගෙස්ලාට කෑම ටික සර්ව් කරේ. ගෙස්ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් වෙජිටේරියන් අනිත් එක්කෙනා තමයි මස් මාළු කෑවේ. ඉතින් ඒ දෙකම එකතු කරලා තමයි ගෙස්ලාට කෑම දුන්නේ. ඊට පස්සේ අපි අපේ ලන්ච් එක ගත්තා. අපිට තිබුණේ garlic rice එක්කලා chicken curry එකකුයි පරිප්පුයි. ඉතින් මේකත් ගොඩක් රසට අපේ ෂෙෆ් හදලා තිබුණා. ඉතින් ඔන්න මෙහෙම තමයි අද දවල් ගෙවෙන්නේ. ඔන්න අපි කට්ටියත් එක්ක කම්මැලිකමට ගියා ඇල්ලේ බල්ලකැටේ තියෙන පොළට. ඉතින් බල්ලකැටේ ඉරිදා පොළ තමයි පෙරමාළුට ගිය බල්ලකැටේ පොළට ඇවිල්ලා අපි කට්ටියත් එක්කලා කොච්චර ඉතින් කොළඹින් සහ රටවල් වලින් බුබුලට ටොයිස් ලැබුණත් වැඩක් නැහැ. සාමාන්‍ය දරුවන්ගේ සිවිත මේ වගේ චූටි පොළකට ආවමත් ඒකේ තියෙන දේවල් වාව් මමී කී පෙන්නනවා. ඉතින් යට එක එක hair accessories චුටි දේවල් චුට්ටක් අපි අරගත්තා. ඔන්න ඊට පස්සේ යන්නේ අපේ විලායක හැපැති තියෙන ගෙදරට. අපිට දර වගේක් වුණා. මොකද කැකුස් කොකිස් හදන්න. අවුරුදු නිසා කොකිස් කැවුම් ටිකක් හදන්න ඕන කියලා හිතුවා. අම්මයි තාත්තයි අපිත් එක්ක ඉන්නවා. ඉතින් යන්න අම්මට කියලා කොකිස් ටිකක් හදන්න යන්නේ. මම ඔයගලන්ට ওই ටිකක් කියලා ති වීඩියෝස් වල මගේ ජීවිතේටවත් මගේ අම්මා තරම් රසට කොකිස් හදන කෙනෙක් මම දැකලත් නැහැ, කාලත් නැහැ. ඒ රෙකෝඩ් එක කාටවත් කඩන්න බැන්න මගේ ආච්චි ඉන්නකම් ආච්චි තමයි හැදුවේ. ඊට පස්සේ ආච්චිගේ කොකිස් හදන රෙසිපි එක දන්නේ අපේ අම්මා සහ ආච්චිගේ දුවලා ටික. ඉතින් නැන්දලත් හදනවා, අපේ අම්මත් හදනවා. අපේ අම්මා තමයි දැන්ට මම දන්න විදිහට රසම කොකිස් හදන්න බොර කියන්න ඕනේ. ඉතින් ඒක එයා කාට කියලා දුන්නත් හරියන්නේ නැහැ. හොඳම දේ තමයි හැමෝම අම්මගෙන් කොකිස් අරන් යන එක. අපේ අක්කලා, මගේ මල්ලි හැමෝම හිස් බෝතල් එවනවා අවුරුදු කාලෙට, අවුරුදු දවස් වලට.
ඔයගලන්ට කොකිස් හදලා දෙන්න කියලා. ඉතින් ඔන්න අම්මා කොකිස් හැදුවා, කැවුම් හැදුවා, අතිරස හැදුවා, ගොඩක් දේවල් හැදුවා. මේ සිංහල අලුත් අවුරුදු දවසේ උදේ අපි ගෙස්ලට හැදුවෙත් කිරිබත්. අපි ඒගොල්ලන්ට කිව්වා මේක ශ්‍රී ලංකන් නිව් ඉයර් එක කියලා. ඒතර අපේ විශේෂ කෑමක් තියෙනවා කියලා. ඒගොල්ලෝ ඒකට කැමති වුණා. ඉතින් ලංකාවේ කිරිබත් කනවා නම් අපි අනිවාර්යෙන් සමන් හොද්දක් හදනවාමයි. මම දන්නවා එක එක අය එක එක විදිහට කනවා. අපේ ගෙදර පුරුදු තමයි සමන් හොද්ද. එහෙම නැත්නම් මස් හොද්දක්. ඉතින් මම අපි සමන් හැදුවා. හොඳ ලුණු මිරිසක් හැදුවා කිරිබත් එක්කලා. ඒ දේවල් තමයි අපි දැන් ගෙස්ට් පිළිගන්නේ. ඉතින් එදා දවසම ගෙස්ට් චෙක් අවුට් වුණාට පස්සේ අපි කරේ රූම්ස් ක්ලීන් කරපු එක තවදුරටත් හොදනවා, පීදනවා, ඒ දේවල් කරනවා. ඉතින් පසුමුත් ඒවට ඉන්වෝල්ව් වුණා. මම අපේ තාත්තා අපේ අම්මා අපි ඔක්කොම එකතු වෙලා මේ දේ කොහොම හරි කරන්න ඕන කියන එක තමයි අපි ඔලුවේ තියෙන්නේ. මහන්සියෙන් හදාගන්න ඕන කියන එක. Do it, mommy. අප්පා දැන් එන්නේ පල්ලෙහානේ අවශ්‍ය නැහැ නේ යාම කාපිටර් ගෙනෙන්නේ ඔන්න ඉතින් මේ ඊට පහුද උදේ අපිට මම හිතන්නේ අද ගෙස්ලා 4 දෙනෙක් විතර ඉන්නවා. උඩ තට්ටුවේ දෙන්නයි පහළ තට්ටුවේ දෙන්නයි. ඉතින් එක ගෙස් කෙනෙක් පිට්ටු තමයි ඕඩර් කරේ. යාට පිට්ටු ඕනේ කියලා ඉතින් අපි චිකන් කරි එකක් හැදුවා ඒකට. ඊට පස්සේ අනිත් ගෙස්ලා ඒගොල්ලන්ට ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් ඕනේ කියලා කිව්වා. ඒගොල්ලන්ට මම හැදුවේ පෑන් කේක් එකක්. මේක මම හදන පෑන් කේක් එක. මම මේකේ අයිනේ ඩිස්ක්‍රිප්ෂන් එක දාන්නම්. සෝරි. ඔයගලන්ට අවශ්‍ය වෙන දේවල් දාන්නම්. මොනවද මේක හදන්නේ කොහොමද හදන්නේ කියලා එහෙම නැත්නම් මම මේ සම්බන්ධව වෙනම වීඩියෝ එකක් කරන්නම්. මම මේක මේ රටේදී හදනට වඩා ගොඩක් වෙනස් විදිහට තමයි ලංකාවේදී හදන්නේ. මම මේ රටේ හදනවා නම් මම බටර් මිල්ක් තමයි යූස් කරන්නේ. ලංකාවේදී බටර් මිල්ක් හැමතිස්සෙම නෑ සායව ගොඩක් ගණන් නිසා මම වෙන ක්‍රමයක් යූස් කරනවා. ඒක ඒ ක්‍රමයට පෑන් කේක් එක ගොඩක් රස වෙනවා. ඉතින් මේ පෑන් කේක් එකේ රෙසිපි මම උගලන්ට දෙන්නම් කීප දෙනෙක් ඉල්ලලා තිබුණා. මගෙන් ආපු ගොඩක් ඇස්ලා උඩ පැන කාපු රෙසිපි එකක් තමයි මේ. ඉතින් ඔන්න දැන් දෙන්න විදියක් නෑ. ඒක මම වෙන වීඩියෝ එක එක්ස්ප්ලেইন කරන ගමන් කියනනම් ඇයි මම එහෙම හදන්නේ කොහොමද හදන්නේ කියලා. ඉතින් මොන දැන් මගේ පෑන් කේක් වීඩියෝ බලාගෙන පීස්ෆුලි මියුසික් දාලා ඔයගලන්ට පෙන්වුවට මේ දවස්වල මම ඉන්නේ ගොඩාක් ස්ට්‍රෙස් වෙලා. ඒක මගේ දන්නවනේ මම ඇත්ත බ්ලොග්ස් කරන කෙනෙක් නිසා මම ඒ දේ කියන්න ඕනේ. මොකද මේ වෙනකොට අපේ ෂෙෆ් ගිහිල්ලා. ඉතින් එතකොට සම්පූර්ණයෙන් අපේ මේ මන්ත් එකට බුකින්ග්ස් වැටලා තිබුණේ. අපිට ගෙස්ට්ලව යවන්න විදිහක් නැහැ. ගෙස්ට්ලව කැන්සල් කරන්න විදිහක් නැහැ. මට ෂෙෆ් කෙනෙක් හිටියේ නැහැ. එතකොට තමයි මේ වෙලාවේ මගේ මුළු ලයිෆ් එකම ටෙස්ට් එකකට දැම්මේ. සකුරා ඔයා මලුකට පේජ් එකක් කරන කෙනෙක් නේ. එහෙනම් දැන් ඔයාගේ කැම හදන කාලේ හරි කියන එක මට මන් දන්නේ නැහැ. උඩ ඉන්න කෙනා හෝ කවුරු හරි කෙනෙක් ඒක මට බාර දුන්න ලොකු ටෙස්ට් එකක් වුණා. එතකොට මමයි හස්බන්ඩ්ගේ ලස්සනට පුංචියට ගොඩනගපු මේ පුංචි හෝටලේ කෙනෙක් ගියා කියලා ඒක වැටෙන්න දෙන්න පුළුවන්ද කියන එක තමයි මට ආපු ලොකුම ප්‍රශ්නේ. ඒතර මගේ හස්බන්ඩ් මගෙන් අහපු දේ තමයි කොහොමද අපි මේක කරන්නේ? ඔයාට මේ දේ කරන්න පුළුවන්ද කියලා. ඒතකොට ගත් කඩටම බය වෙන්න එපා මම කරන්නම්. අපි ෂෙෆ් කෙනෙක් හොයාගන්නකම් මම මේක ඇදගෙන යන්නම් කියලා. ඒ මොහොතේ ආපු මොරල් එක
එයා මගේ හිත සනසපු හැටි මම අඬපු හැටි මට මේක කරගන්න බැරි වෙයි කියලා. මොකද අපි හැමදේම පොඩ දන්නවා කියන එක නෙමෙයි. මම එහෙම පුද්ගලෙක්. මම ගොඩක් ක්‍රියේටිව් කෙනෙක්. මම ගොඩක් කියන්නේ හොඳ හයියක් තියෙන කෙනෙක් බව ඇත්ත. නමුත් ජීවිතේ මේ වගේ තැනකදී අපි හෝටලයක් හදලා හිතනකො ෂෙෆ් ගියාට පස්සේ එතන දැනෙන දුක කොහොමද කියලා. එතකොට මේ ඒකට එන මිනිස්සුන්ට අපි මොකද කරන්නේ? අපිට ඒ හදිසියට ෂෙෆ්ලා හොයාගන්නත් බෑ. එතකොට මට පුළුවන් හැකියාව මට රහට කෑම උයන්න පුළුවන් මට ඒව ලස්සනට ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒක දෙයියෝ දුන්නා වගේ හැකියාවක් නිසා මම ඒක ප්‍රයෝජනට ගත්තා. නමුත් මම ගොඩාක් ස්ට්‍රෙස් වෙලා හිටපු දවස් ටිකක් තමයි මේ. මම ෆෝන් එකක් බැලුවේ නෑ. කියන්නේ ඔලුවක් පීරන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මගේ මුළු ඔළුවෙම තිබුණේ මම මේ එන ෂෙෆ්ලාට කෑම රහට හදලා දෙන්නේ කොහොමද කියන එක විතරයි. බුබුලු ගැන මට හරියට බලන්න උනේ නැහැ. මේ සති 2-3 කාලේ දරන්න පුළුවන් උපරිමම දුක මං අඬනවා ඇත්තටම. රැට ඒ කියන්නේ තවල් දවසේ හොඳට හෝටලේ රන් කළා hina වෙලා හිටියට රැට මං අඬපු දවස් අනන්තවත් තිබුණා. ඉතින් මේ අපේ අනිත් වත්ත අපි මේක තමයි කාපාක්කයක් කරන්න කියලා හිතාගෙන ඉන්නේ සහ අපි දැනට ඉන්නේ මෙන්න මේ චූටි ගේ කෑල්ලේ. ඉතින් මේක කම්ප්ලීට් කරගන්න ඕනේ. මේක ලස්සනට හදා ගන්න ඕනේ. ගොඩාක් ප්ලෑන්ස් ඔළුවේ තියෙනවා. ඒක නිසා ඔන්න මම හිතුවා පොඩි වෝක් එකක් යනවා කියලා. ඉතින් ගෙස්ලා නැති වෙලාවක් බලලා මං චුටක් ඇවිදින්න කියලා එළියට ආවා. ඇත්තටම මගේ ඔළුව පොඩක් නිදහස් කරගන්න. ඉතින් මේ ඉන්නේ අපේ දොලෙන් මේ පැත්තට වයින් කක්කුට්ටු ටික. ඉතින් ගොඩක් කලාට මේ ඇලේ කක්කුට්ටු වෙනවා. මම හිතන්නේ කක්කුල්ලුව තමයි ඉතින් පොඩි පැටව. මේ මුව කැමට ගන්න අපි. ඉතින් හැමතිස්සෙම වත්තට આવොත් අල්ලලායි ඇලට විසි කරනවා. නමුත් හැමතිස්සෙම වගේ කක්කුට්ටු එනවා මේ මැස්ස කාලෙට වැහි වතුර හොඳට ගලාගෙන යනකොට. දී ඇල්ලේ වතුර ගොඩාක් වැඩි වෙනකොට ඒගොල්ලෝ ඉතින් යද්දි කොහොම හරි එල්ලෙනවා. ඉතින් රෑ හස්බන්ඩ්ගේ අම්මත් ඇවිල්ලා හිටියා. ඔන්න හස්බන්ඩ් ගැන අම්මා හැමදාම රෑට නිදාගද්දි වැදලා නිදාගන්නේ. ඉතින් බුබුලුටත් ඒව පුරුදු කරන්න ඕන නිසා යාවත් ළඟට අරගෙන වඳිනවා. මේ බුබුලු නම් තනිකර බොරු කරන්නේ. එයාට හොඳට පුළුවන් අම්මා තාත්තා වඳින ගාථා දෙක කියන හරිම ලස්සනට මම දවසක යක් කියනවා රෙකෝඩ් කරන්න. එයා අවුරුදු 2මාරෙන් තමයි ගාථා කියන්න පටන් ගත්තේ. ඇත්තටම අපේ අම්මා තමයි ඒක නයි කියන්නේ. ළඟ තියාගෙන හැමදාම උගන්වනවා. ඉතින් ලස්සනට ඒ ගාථා දෙක කියන්න පුළුවන්. කොහොම හරි දැන් ඔය ඇල්ලේ ඉන්නකම රැට ගාථා කිව්වේ නැහැ අපිත් එක්කලා. ආච්චි එක්ක විතරයි ගාථා කිව්වේ. ඒ නිසා චුට්ටක් විතර අම්මට තාත්තට වඳින ගාථා දෙක චුට්ටක් විතරයි අමතක වෙලා තියෙනවා. නමුත් එයා කියනවා හරි ලස්සනට ආසයාගේ සිංහල ඇක්සන්ට් එක. යා. හරියට යන්න හරියට යන්න. හරි අර අංකල් ඉන්නේ දිහාට. යන්න අංකල් ගාඩ යන්න. ඕ නෑනේ අඩිය. සෙල්ෆු නැතෝ යවන්න ඕනේ. මේක නැතෝ යවන්න ඕන. යන්න. බබා ලස්සනට ඇවිදින්නකො පුතේ. ඕ. යන්න හරියට යන්න. ඔන්න ඉතින් අපිට ඕන වුණා අපේ මේ පුංචි පැල හදාගෙන එනකොට බුබුලගේ අඩි සලකුණු තියන්න අපි ඔක්කොටම අමුතුනා මේක උඩින් ආයි තීන්ත ගෑවෙනවා නම්මනම් දේවල් වෙනවා මේක ලෙවල් වෙනවා කියලා. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. තිබිච්ච ආසාවට යාව අපි ටිකක් ඇවිදින්න කරන්න දැම්මා. හරියට අර එයාගේ බර අඩු නිසා හරියට අර පාරවල් හිටින්නේ නැහැ. ඉතින් ඔන්න හරි. ඇල්ලේ අපේ විලායක ආසන්නව ගෙවල් කිහිපයක් තියෙනවා. ඒක ගෙදර අංකල් කෙනෙක් නැති වුණා දැන් මාස 3කට ඉස්සෙල්ලා. ඉතින් එයාගේ 3 මාස දානේ දවසේ මගේ හොටෙල් එකේ අපේ හොටෙල් එකේ දා හිටියා ඉන්දියන් යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ලේඩිස්ලා දෙන්නෙක් හේමා. ඉතින් එයාට මේ සද්දෙන්නේ කොහෙන්ද? මොකද දවස් 3ක් විතර එළි වෙනකන් බන කිව්වා. ඉතින් එහෙම ඊට පස්සේ හොඳ උදේ නැගිටලා මගෙන් ඇහුවා මොකද්ද මේ සද්දේ මම කොහොමද ඒක බලන්න යන්නේ කියලා. පස්සේ මම යාවේ එක්කගෙන ගියා. අපේ මේ බන ගෙදර තියෙන ගෙදරට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. මෙයා මෙහෙම ඉන්දියන් ජාතික කාන්තාව. ඔකේ ආස වුණා මේක බලන්න යන්න කියලා. එයාට ඇතුළේ බලන්න කරන්න දීලා කොහොමද හාමුදුරුවන්ට මේ පුටු එහෙම හදලා තිබිච්ච විදිහව පෙන්නලා කැම බිම තියෙන විදිහ පෙන්නලා කිව්වට පස්සේ යා කිව්වා යාට හාමුදුරු වඩිනව බලන් ඉන්න ආසයි කියලා. ඉතින් ඔන්න අපේ විලායක ඉස්සරහින් තමයි හාමුදුරු 29 දෙනෙක් වැඩමෝවේ. ඉතින් ඔන්න ඒක හරියම ලස්සන දසුණක් කියලා මට හිතෙනවා. මේ පරිසරේ
හැමිලි පාට කහ පාට සිවුරුත් එක්කලා මේ කුඩ යනකොට ඉතින් ඇත්තටම අපිට පෞද්ගලිකව කරන්න බැරි වුණත් මේ වගේ ලොකු දානමය පින්කමක් කරනවා මාර ආසාවෙන් ඉන්නේ. ඉතින් ඔන්න අපේ ගැස්ලා දෙන්නට රයිස් ඇන්ඩ් කරි තමයි අපි ඊට පහුවෙන්දා හැදුවේ. චිකන් හදලා වම්බටු මෝජු පැතුමක් හදලා පරිප්පු උයලා කැරට් සලාදයක් එක්කලා. ඉතින් ඔන්න මම ගොඩක් ස්ට්‍රෙස් වලින් වෙලා හිටියා කියලා කිව්වනේ. අපේ අක්කයි අයි මල්ලි නංගි තුන්දෙනා මාව සර්ප්‍රයිස් කරන්න එදා රෑ ගෙදර ආවා. ඉතින් දවස් 3ක ඒගොල්ලන්ගෙත් වැඩ නවත්තලා ෂොප් එකත් වහලා තමයි ආවේ. මට සපෝට් එකක් දෙන්න කියලා. ඉතින් නංගිටත් හොඳට රහට යන්න පුළුවන්, අපේ අම්මට රහට යන්න පුළුවන්, අපේ අක්කට යන්න පුළුවන්, අතට හස්බන්ඩ්ගේ අම්මට හොඳටම රහට යන්න පුළුවන්. ඉතින් ඔන්න මේ 5 දෙනා එකතුලා මට පොඩි බ්‍රේක් එකක් දෙන්න ආවා. ඒ දවස් දෙකේ ඇත්තරම ඒගොල්ලෝ තමයි ගෙස්ලා වෙනුවෙන් කෑම හැදුවේ. මට පොඩි ෆ්‍රීඩම් එකක් දුන්නා නිදහසේ ඉන්න. ආයේ මගේ මනස හරියට එක තැනකට ගන්න. ඉතින් ඔන්න ඒ වගේ විනෝද වෙලා අද මේගොල්ලෝ යන දවස මට හරිම දුකයි. වැඩිපුර කාලයක් ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් ආයේ පුළුවන් තරම් ඉක්මනින් එන්නම් කියලා තමයි ඔන්න තුන්දෙනාත් එක්ක යන්න හදන්නේ. ඉතින් ඒ සහෝදර බැඳීමට මං හරි ආසයි. මං අමාරු වෙච්ච හැම වෙලාවෙම එයාලා මගේත් එක්ක ඉන්නවා. එයාලගේ හැම වෙලාවකම මමත් ඉන්නවා කියලා මං හිතනවා. දුකේදී සැපේදී හැම තැනකදීම බනින්න ගහන්න හොඳ කියන්නේ හැම දෙයකදී මං ඉන්නවා. ඉතින් ඔන්න එයාලා තුන්දෙනා ඉස්සරහ වාහනේ යනවා. අද හස්බන්ඩ්ගේ අම්මත් යනවා. ඔක්කොම යනවා. ඉතුරු වෙන්නේ මමයි අපේ අම්මයි බුබුලුයි විතරයි දවස් 4කට විතර. ඉතින් ආයි තනියෙන් තමයි මට උයාගෙන කරගෙන ගෙස්ලවත් බලාගෙන බුබ්බවත් බලාගෙන අපේ අම්මවත් බලාගෙන ඉන්න වෙන්නේ. අපිත් ඒ ගමම ත්‍රිවිල් එකේ පිටිපස්සෙන් යනවා. මොකද ඉරිදාද අපිට බල්ලෙක් හිටුව පොළට යන්න ආසාවක් ආවා. ඉතින් ඒ නිසා ඔන්න බුබුලුත් ගොඩක් වෙලාට ගෙදර ඉන්න නිසා අපි කට්ටියත් එකතු වෙලා යන්නයි හදන්නේ. එයාලා අනිත් පැත්ත පාරෙන් ගියා. අපි මේ පැත්ත පාරෙන් යනවා.